අද මම මේ ඉන්නේ ලස්සන තැනක. මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ නාගදීපේ වැව. මේ නාගදීප වැව බොහෝ පැරණි වැවක්. ඒ වගේම හරිම ලස්සන පරිසරයක්. මම අද යන්නේ නාගදීප පුරාණ විහාරස්ථානයේ හොයාගෙන. ඉතින් මේ යන පාරේ මේ වැවට පිටිපස්සෙන් තමයි නාගදීප විහාරස්ථානයේ තියෙන්නේ. ඉතින් මෙහින් අපි මහියංගන විවිධ මාර්ගයට තමයි මේ මාර්ගය සම්බන්ධ වෙන්නේ. ඒ වගේම මෙතනට තවත් තැනක් පේනවා කුඩා ලෝකාන්තය. මඩොල්සිම තියෙන කුඩා ලෝකාන්තයේ පහළ බෑවුමේ ඉඳන් බලනකොට පේන කඳු ටික තමයි මේ මගේ ඉස්සරහින් පේන්නේ. ඔතනින් එහා තියෙන්නේ මඩොල්සිම පිටමාරුව මීගහකියුල ඒ පැත්තේ. ඉතින් මේ පැත්තෙන් තියෙනවා මහියංගනෙන් එහාට හුන්නස්ගිරිය පැත්තට තියෙන කඳුයාය මේ පැත්තෙන් පේනවා. හරිම ලස්සන තැනක්. ඉතින් අපි යනවා නාගදීප විහාරස්ථානයේ හොයාගෙන අපි යමු මේ මාර්ගය දිගේ ඒ විහාරස්ථානට ගිහිල්ලා ඉදිරි තොරතුරු කතා කරමු. පැරණිම සිද්ධාස්ථානය. මේක කාවන්තිස්ස රජතුමා, දුටුගැමුණු රජතුමා ඒ කාලයේ දක්වා දිව යන ස්ථානයක්. ඉතින් මේ ස්ථානයේ තියෙනවා කාවන්තිස්ස රජතුමා විසින් ඉදි කරන ලද, ඒ වගේම දුටුගැමුණු රජතුමා විසින් ඉදි කරන ලද ඉතා ලස්සන චෛත්‍යයන් දෙකක්. ඉතින් මම අද මේක හොයාගෙන එන්න ප්‍රධානතම හේතුව උනේ ඔයගොල්ලෝ දන්නවා ශ්‍රී ලංකාවේ ඉන්න විශිෂ්ටතම පුරාවිද්‍යාඥයෙක් වන ශ්‍රේෂ්ඨතම ඉතිහාසඥයෙක් වන රාජ් සෝමදේව මහත්මයා එක් තැනක ප්‍රකාශ කරනවා ලංකාවේ බුදුරජාණන් වහන්සේ වැඩි ස්ථාන සම්බන්ධව අපි කතා කරනවානේ. මහියංගනය, නාගදීපය, කැලණිය, ශ්‍රීපාදය, මුතියංගනය ඒ වගේ ස්ථාන. ඉතින් ඒ කියන්නා වූ නාගදීපය මහියංගනයේ අවට ස්ථානයක තියෙනවා නාගදීපයක්. මෙන්න මේ නාගදීප සිද්ධාස්ථානයේ විය හැකි කියලා එතුමන් අනුමාන කරනවා. මොකද මේ ස්ථානයේ ඒ බුදුරජාණන් වහන්සේගේ කාලයේ දක්වා දිව යන ඉතිහාසයට අදාළ බොහෝ සාධක තිබෙන තැනක් කියලා. ඉතින් මනෝජ් ටීවී වෙනුවෙන් ඌව පළාතේ ප්‍රධානතම තැන් වටිනා ස්ථාන මම ඔයාලට පෙන්නනවානේ. ඉතින් මම ආවා බදුල්ලේ ඉඳන් මහියංගන මාර්ගයේ 21 කණුව වෙනකන් ඇවිල්ලා නැවත ආඳල් පොත හන්දියට එන්න ඕනේ.
ආදල්පොත හන්දියෙන් බිබිල මාර්ගයේ කිලෝමීටර් 2ක් විතර යනකොට වම් පැත්තට හැරෙන්න තියෙනවා නාගදීප විහාරස්ථානය කියලා තැනක්. ඉතින් ඒ තැන තමයි මම අද මේ හොයාගෙන ආවේ. මම අද මේ ගමන සඳහා මගේ මීගහකුවිලේ මගේ ජගත් සහෝදරයාවත් එක්කගෙන තමයි ආවේ. මොකද මේ ප්‍රදේශය ගැන මම දන්නේ නැති නිසා. ඉතින් අද අපි බලමු මේ විශිෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන බදුල්ලේ තිබෙන පැරණිතම සිද්ධාස්ථානයක් වන නාගදීපය සිද්ධාස්ථානයේ තොරතුරු. ඉතාමත් ඉතිහාසයට සම්බන්ධ පුරාවිද්‍යා සිද්ධාස්ථාන භූමියක් කියලා. ඉතින් මම ඒක නිසා මේ සම්බන්ධව තොරතුරු දැනගන්න අපේ මේ ගම්මානයේම වාසය කරන අපේ මේ විහාරස්ථ දායක සභාවේ මහත්මයෙකුට ආරාධනා කරා. ඉතින් ඔබතුමාගේ නම මොකද්ද? එච්.එම්. අබේකෝන් නාගදීප ගම. නාගදීපේ ගම. ඉතින් එච්.එම්. අබේකෝන් මහත්මයාගෙන් අද අහලා බලමු අපි මේ නාගදීප විහාරස්ථානයේ සම්බන්ධව තොරතුරු. ඉතින් මොනවාද මේ නාගදීප විහාරස්ථානයේ සම්බන්ධව ඔබතුමාට කියන්නේ? මේක බුදුහාමුදුරුවෝ වැඩියා කියන මේ ජනප්‍රවාදයක් තියෙනවා. එතකොට මේ සිද්ධාස්ථානයේ දුටුගැමුණු රජතුමා සහ කාවන්තිස්ස රජතුමා යන රජවරුන් දෙන්නා විසින් කරන ලද චෛත්‍ය දෙකකුත් දැනට අපි මේ හඳුනගෙන තියෙනවා. ඊට අමතරව දැන් මේකේ තව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන්නේ මෙතන බුදුහාමුදුරුවෝ වැඩි තැන කියන මේක ඔප්පු කර ගැනීම සඳහා මේ කැණීම් තව කරන්න තියෙනවා. මේකේ ගොඩාක් දේවල් නටමුන් බවට පත් වෙලා තියෙනවා. පොළොවේ පට මේ කියන්නේ පසට යට වෙලා මේ තියෙනවා. මේ තවම දැනට අපි මේ කැණීම් කරලා මේ සිද්ධාස්ථාන මේ එකක් විතරක් පාදගෙන තියෙනවා. ඉතින් ඒක රජ කාලේ ගොඩ නැගිල්ලක් තිබුණු මේක තමයි කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් වුණත් මේක හරියටම නිගමනය කරන්න මෙතන විහාරස්ථානයක් තිබුණාද මේ සංඝාවාසයක් තිබුණාද කියන එක ඔප්පු කරගන්න බැරි වෙලා තියෙනවා ඒගොල්ලන්ට. ඉතින් ඒ සාමාන්‍යයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වුණා. ඉතින් අපිත් බලාපොරොත්තු වෙන්නේ මෙතන විහාරස්ථානයක් තිබුණේ මෙතන බුදු පිළිමයක් පොළොවේ යට තියෙන මතේ. නමුත් මේ කැණීම් කරලා අවසන් කරන්න මේක මේ භූමියේද තියෙන්නේ? මේ භූමිය තමයි මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මෙතන විහාරස්ථානයක් තිබුණේ මේ පිළිමයක් මෙතන යට තියෙනවා කියලා. එතකොට ගම්මුන්ගෙත් අදහසක් තිබුණා මේ මෙතන තමයි මෙතන රජ කාලේ විහාරස්ථානය තිබිලා තියෙනවා. මෙතන බුදු පිළිමය ඇති කියන මතේ. නමුත් අර උඩ පස පමණක් අපි දැන් ඉවත් කරලා තියෙනවා. මෙන්න අත මේ යට කැණීම් කරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ අවසර ගන්න ඕනේ නැවත වාරයක්. දැන් උඩ කොටස විතරක් කැණීම් කරන්න තමයි අවසර හම්බ වුනේ. දැන් යට කැණීම් කරන්න නැවත වාරයක් අවසර අරන් මේ කැණීම් කරන්න තමයි බලාපොරොත්තු. ඊට අමතරව මේ ස්ථානයේ තියෙනවා ඇත්තටම මේකට පොළොවට පස් වෙලා
පස් ගොඩක්ලු තිබුණේ මෙතන. ඉතින් මේ ගම්මානයේ මේ දායක සභාවත් එකතු වෙලා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් එකතු වෙලා මේ මෑතකදී මෙතන කැණීමක් කරලා තියෙනවා. ඉතින් එතනදී ඇත්තටම ඓතිහාසික විදිහට ඉතාමත් පැරණි ගල්කණු සහිතව ගොඩනැගපු මේ අලංකාර ගොඩනැගිල්ලක නටබුන් දැන් මතුවෙමින් තිබෙනවා. ඉතින් මේ ඉදිරියේදීත් මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මේ සම්බන්ධව කැණීම් කරයි සහ මේ භූමිය පුරාම මේ පස්වලට යටින් බොහෝ සාධක තියෙන බවට මේ ගල්කණු එහෙම සාක්ෂි දරනවා. ඉතින් මේ ගම්මානයේ කණ්ඩායමත් එකතු වෙලා මේ පුරාවිද්‍යා භූමියේ ඇත්ත తත්වය ඒ කියන්නේ මේ තිබෙනා වූ ගොඩනැගිලි සහ අනෙකුත් පූජනීය ස්ථාන සම්බන්ධව ගවේෂණය දැන් ආරම්භ කරා කියලා නේද ඔබතුමා කියන්නේ? ඔව් ආරම්භ කරලා තියෙනවා. ඔව්. ඊට අමතරව දැන් මේකේ සෙල්ලිපි දැනට අපිට හම්බෙලා තියෙන එක සෙල්ලිපියක් පමණක්. ඔව්. ඒකේ මොනවද සඳහන් වෙන්නේ? ඒක නම් මම කියන්න දන්නේ නැහැ. දැන් ඒක අර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහතුරු තමයි ඒක ගැන දන්නේ. අතන සෙල්ලිපියක් ඔය තියෙනවා. ඊට අමතරව දැන් ඒගොල්ලෝ කියන්නේ මේ සිද්ධාස්ථානයේ තවත් සෙල්ලිපි. ඒකේ ඉපැරණිම හරියටම ඔප්පු කරගන්න නම් තව අපට අවුරුදු ගාණක් යයි මේක කැණීම් කරලා තනින් තන කැණීම් කරන්න තියෙනවා. කැණීම් කරලා තමයි හරියටම ඔප්පු කරගන්න පුළුවන් කියන මතය තමයි තියෙන්නේ. එතන දැන් මේ අපි ඊට පස්සේ තමයි කැණීම් කරලා මේ සුද්ධ පුත්ත කරගත්තේ. හරි. නමුත් තව මේක කැණීම් කරලා මේ ඔප්පු කරගන්න ගොඩක් තැන් කැණීම් කරන්න තියෙනවා. මෙතන දැන් මෙන්න මෙතන කැණීම් කරන්න ඕන කිව්වා. එතකොට උඩ විහාරයේ පල්ලේ උඩට විහාරයට උඩින් මේ ආයි කැණීම් කරලා බලන්න ඕනකෝ මේ අර උඩ තියෙන චෛත්‍ය ගරා වැටිලා දැන් ওই පොඩි කොටසක් තමයි 89 ගම්මුදාවට මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පාදගෙන තියෙන්නේ. හරි. අපි මේ නරඹමු අනිත් තැනුත් මේ භූමියේ බොහෝ තැන් තියෙන ඔයාලට පෙන්නන්න පුරාවිද්‍යා වටිනාකම් සහිත. අපි යමු. සෙල්ලිපියක්. මේක කියන්නේ ඌරණිය නාගදීප ටැම් ලිපිය කියලා. මේකේ තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 9 වෙනි 10 වෙනි සියවස්වල තමයි මේ සෙල්ලිපිය සටහන් වෙලා තියෙන්නේ. මධ්‍යකාලීන සිංහල අක්ෂර වලින් ඒ වගේම භාෂාවත් මධ්‍යකාලීන සිංහල භාෂාවෙන් තමයි මේ ටැම් ලිපිය සඳහන් වෙන්නේ. ඒකේ සඳහන් වෙනවලු ව්‍යවස්ථා ලේඛනයක් ඇතුළත් සමිවතා පහන් නමින් හඳුන්වන ලද මෙම කැඩී ගිය ටැම් ලිපියෙහි රාජ්‍ය නිලධාරීන් විසින් සම්මුතියකට පැමිණ විහාරස්ථානයට ප්‍රදානය කරන ලද වරප්‍රසාද පිළිබඳව තමයි මේ සඳහන් වෙලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේකේ කොටසක් කැඩිලා ගිහිල්ලාලු මේ ගලක තමයි අකුරු සටහන් වෙන්නේ. ඉතින් ඇත්තටම අපිට තවත් මේ බොහෝ මේ තැන් තියෙනවා මේ විහාරස්ථානයේ. අපි ගිහිල්ලා ඒවත් අරමුණු.
තියෙන ඉතාමත් අලංකාර චෛත්‍යයක් තමයි මේ තියෙන්නේ. මේ චෛත්‍ය දුටුගැමුණු රජතුමාගේ කාලේ ඉදි කරලා තියෙනවා කියලා තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අඳුරගෙන තින්නේ. ඒ වගේම අර මම ඊට ඉස්සෙල්ලා වැඩසටහනකදී කරපු යුදගනාව ඒ වගේම දෙමටපල් විහාරස්ථාන සම්බන්ධ වීඩියෝ ඔයගොල්ලෝ බලන්න. ඒ විහාරස්ථාන දෙකේ තිබෙන චෛත්‍ය ආකාරයෙන්ම ඒ වගේම ඒ ප්‍රමාණයෙන්ම ගල් භාවිතා කරලා තමයි මේ චෛත්‍ය ගොඩනංවලා තියෙන්නේ. ඉතින් ඊටමත් අලංකාර නිර්මාණ මේවා අපේ මිනිස්සු මේව ඇවිල්ලා බලන්න ඕනි. ඇස් දෙකෙන්ම බලනකොට මේ තියෙන සුන්දරත්වය ඇත්තටම ඇස් අදාහ ගන්න බෑ. අපේ මුතුන් මිත්තෝ මීට අවුරුදු 2000කට විතර ඉස්සෙල්ලා මේ වගේ කර්මාන්ත කරන්න තරම් අපේ දැනුම තිබ්බ. ඒ වගේම ඉතාමත් විශිෂ්ට තාක්ෂණයක් තියෙනවා. නූලට හරියටම රවුමක් ආවත් හරියට නූලට තිතටම තියෙනවා. ඉතින් මේ වගේ නිර්මාණයන් බොහෝ සැඟවිලා තින්නේ. ඒ වගේම මේ භූමියේ බොහෝ නටමුන් සාධක තියෙනවා. හැබැයි තාමත් මේ පස්වලට යට වෙලා ඒ වගේම මේ හොයාගෙන නැහැ හරියටම. ඉතින් අපි මේ තියෙන ටික බලමු. මේ තියෙන්නේ ඉතාමත් විශිෂ්ට නිර්මාණයක්. මේ දාගැබ දුටුගැමුණු රජතුමාගේ කාලේ ඉදි කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ අර වගේ
මේ ඔයාලට පේන භූමියත් බොහෝ පුරාවිද්‍යා ස්ථාන සංගවාගෙන තියෙන තැනක් කියලා තමයි පුරාවිද්‍යාඥයන් සැක පහල කරන්නේ. මේ ස්ථානයේත් ඉදිරියේදී කැණීම් කටයුතු කරන්න සූදානම් කරලා තියෙනවා කියලා තමයි මේ දායක සභාවේ මහත්තුරුන් අපිට ප්‍රකාශ කළේ. ගොඩනැගිල්ල ඔයගොල්ලන්ට පේනවනේ බැලු බැලමට ඉතාමත් පැරණි. ඉතින් ඉතාමත් පැරණි බුදුමැදුරක්. නමුත් ඒක ඒ බුදුමැදුර ඇතුලේ හරි ලස්සන පිළිම වහන්සේලා අඹලා ඒ වගේම වටේටම තියෙන සියලුම බිත්ති සිතුවම් වලින් සරසලා ඉතාමත් අලංකාර විදිහට තියෙනවා. ඉතින් මම මේ ඌව පළාතේ සැරිසරනකොට ඇත්තටම මේ වගේ ඇතුළත ලස්සන බුදුමැදුරක් නම් දැක්කේ නැහැ. ඉතාමත් අලංකාර චිත්‍රවලින් ඒ තුල ජාතක කතාවන් ඒ වගේම බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලේ එක් සිදුවුණු සිදුවීම් ඉතාමත් ලස්සනට සිතුවම් ගත කරලා තියෙනවා. තව මේ භූමියේ තියෙනවා ඉතාමත් පැරණිම චෛත්‍යයක් සහ තවත් මේ ගල් කණු සහිත ගොඩනැගිලි වගේ පැරණි කාලේ ඉතාමත් හොඳ ගොඩනැගිලි වෙන්නේ නැති ඒ සම්බන්ධව අපි පොඩ්ඩක් ගිහිල්ලා නරඹමු. ඉතිහාසය ගැන හරිම ආඩම්බරයක් හරිම ආසාවක් හිතෙනවා මේ වගේ තැන්වලට ආවම. මොකද අපේ මුතුන් මිත්තන් මේ පැරණි ගම්මාන ඇතුලේ මේ වගේ විශිෂ්ට විස්මිත නිර්මාණයෙන් කරලා තියෙන එක අපේ දෑහින් දකින්න ලැබෙන එකත් හරිම වාසනාවක්. ඉතින් බොහෝ දුර නෙමෙයි තියෙන්නේ. බදුල්ල නගරයේ ඉඳන්ම ගත්තොත් කිලෝමීටර් 25ක 30ක වගේ දුරකින් තමයි මේ ඓතිහාසික පූජනීය ස්ථානයේ තියෙන්නේ. මම ආරාධනා කරනවා සියලු දෙනාම ඇවිල්ලා නරඹලා යන්න, තමන්ගේ ඇස් දෙකෙන්ම දැකලා යන්න නාගදීප විහාරස්ථාන භූමිය.
පැරණි ගොඩනැගිල්ලක සම්බන්ධව ගල් කණුවක් තමයි. ඉතින් මේ ගල් කණු වල විශාලත්වය අනුව මෙතන ඊටමත් ලොකු විශාල ගොඩනැගිල්ලක් කුමක් හෝ ගොඩනැගිල්ලක් තිබුණු බවට සාධක තියෙනවා. උදෙන්ම අපි ආව මෙතනට ඒ ඇවිල්ලා මේ විහාරස්ථානය ගැන මේ සිද්ධාස්ථානය ගැන තොරතුරු අපිට ලබා දුන්නේ අබේකොන් මාමා. මෙතුමා මේ දායක සභාවේ පැරණිම සමාජිකයෙක්. ඉතින් එතුමා බොහෝ තැන් ගැන අපිට බොහෝ විස්තර කියලා දුන්නා. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි. අපි නැවත දවසක හමු වෙමු. අපේ ගම්මානීය අයට කියන්න මනෝජ් ටීවී YouTube එකේ මනෝජ් ටීවී නාලිකාව නරඹන්න කියලා මේ ස්ථානයේ සම්බන්ධව සම්පූර්ණ වැඩසටහනක් ඉදිරියේදී අපි විකාශය කරනවා. බොහොම ස්තුතියි. මේ ඉන්නෙත් මම ඉතාමත් ඓතිහාසික තැනක මේ විහාරස්ථාන භූමියේ තියෙන උත්සම ස්ථානය තමයි මේ මගෙන් පිටිපස්සෙන් තියෙන චෛත්‍යයත් ඉතාමත් විශේෂයි. අපේ මේ දායක සභාවේ අපේ මාමා කිව්ව විදිහට මේකත් බලන්න එක්තරා මහත්තයෙක් ඇවිල්ලා තියෙනවා. එතුමා සඳහන් කරලා තියෙනවා මේ වගේ චෛත්‍ය ලංකාවටම තියෙන්නේ දෙකයි. එතුමා අනිත් තැන දන්නේ නැහැ. මේ වගේ චෛත්‍යයන් ලංකාවටම තියෙන්නේ දෙකයි කියලා. ඉතින් කවුරු හරි මේ සමානව චෛත්‍යයක් තවත් තැනක දක්කා කියලා කියනවා නම් මගේ මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් මතයක් තියෙනවා මේ අපි ඉන්නේ මේ ලොකු පස් ගොඩැල්ලක් උඩ තමයි මේ චෛත්‍යය තියෙන්නේ. එතකොට මේ සම්පූර්ණ පස් ගොඩැල්ලම පැරණි චෛත්‍යයට අයිති වුණා කියලත් මේ ගම්මුන් විශ්වාස කරනවා. ඒ වගේම තව කැණීම් කරන්න තියෙනවා මේ බිමේ හැමතැනම ගල් කණු වල සලකුණු තියෙනවා. මේ පහළිනුත් යම් යම් ඉදිකිරීම් වල සටහන් තියෙනවා. ඒක නිසා සමහර විට මේක සම්පූර්ණ චෛත්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම මේ චෛත්‍යයේ තියෙන මේ පාදමෙන් පහළට තමයිලු පැරණි චෛත්‍යය තියෙන්නේ. මේ උඩ ටික ඉදි කරලා තියෙන්නේ මේ පහුගිය 89 ගම්මුදාව කාලේ තමයිලු මේ උඩ ටික ඉදි කරා කියලා සඳහන් වෙන්නේ. නමුත් මේ පහළ චෛත්‍යයේ මේ ප්‍රධාන චෛත්‍යය මෙතනින් පහළින් තියෙන්නේ. මේ පහළ ටික අටපට්ටමක හැඩයකට තමයි දැනටත් පේන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට අටපට්ටමක හැඩයට තමයි මේ තියෙන්නේ. මේක පාදමද එහෙම නැත්නම් මේ චෛත්‍යයේ මුදුනද එහෙම කියලා මේ හිතා ගන්න බෑ. නමුත් මේක කාවන්තිස්ස රජතුමාගේ කාලේ ඉදි කරා කියන එක සම්බන්ධව නම් සැකයක් තියෙන විදිහක් නැහැ. මොකද මේ වටේටම තියෙන ගල් කණු ඒ වගේම බොහෝ සාධක තියෙනවා. තවත් මේ භූමිය යට වෙලා බොහෝ සාධක තියෙන තැනක් තමයි මේ නාගදීප පුරාණ රජමහා විහාරස්ථානය. ඉතින් මට අද හරිම සතුටුයි අහම්බෙන් හෝ මම අද මේ ස්ථානයට එන්න පුළුවන් වීම සම්බන්ධව. ඉතින් නාගදීප පුරාණ විහාරස්ථානයේ තොරතුරු තමයි අපි ඔයාලට ගෙනාවේ. මේ වගේම
වැඩසටහනක් අපි ඉදිරියේදීත් ඔයගොල්ලෝ වෙනුවෙන් ගෙන එන්න සූදානම්. ඉතින් ඌවේ තියෙන ඓතිහාසිකම ස්ථාන නරඹන්න ඔයගොල්ලොත් එකතු වෙන්න මනෝජ් ටීවී සමග. බොහොම ස්තුතියි.